මෙන්න බලා ගන්න ලේ රිපෝට් 50කට වැඩි අරගෙන ලේ රිපෝට් 50ම නෝමල්. මෙන්න බලා ගන්න මේක මොකද්ද ලෙඩේ. මම තමයි සීලක්කන්ද හාමුදුරුවෝ. හිතා ගන්න බැරි රෝග සුවපත් කරලා මම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඔන්න බලන්න මේ ඉස්ම ගලනවා සැරව දාලා ලක්ෂ 50කට 60කට වඩා වියදම් කරලා තිනවා මේ ලෙඩේ හොඳ කරගන්න. ලංකාවේ යන්න පුළුවන් හැමතැනටම ගිහිල්ලා ලොකු හොස්පිටල් වලට ගිහිල්ලා විශේෂඥ වෛද්‍යවරු හම්බෙලා තියෙනවා. කිසි කෙනෙකුට හොඳ කරගන්න බැරි වෙලා තියෙනවා. අවුරුදු 4ක් ඇතුළත මේ බලන්න වෙලා තියෙන විනාශේ මේ අත් බලන්න මේ අත්වලත් ඒ විදිහටම පුපුරලා කෑලි ගැලවෙනවා. බලන්න මේ දරුණු විදිහට. ඊට පස්සේ මේකට පොතු කබර කියලා ආයුර්වේද වලිනුත් ප්‍රතිකාර කරලා තියෙනවා. මේ ඒ ප්‍රතිකාර කරනකොට ලෙඩේ වැඩි වෙනවා. බෙහෙත් බොනකොට ලෙඩේ වැඩි වෙනවලු. බලන්න මොනතරම් අසරණ වෙනවද කියලා මිනිස්සෙක් මේ විදිහට ජීවිතේ කොච්චර අසරණ වෙනවද කියලා. හොඳට බලා ගන්න මේ මිනිස්සුන්ට වෙන දේවල්. හැබැයි මම කියලා හොඳ කරන්න මේක. මම තමයි සීලක්කන්ද හාමුදුරුවෝ. මම හොඳට මේ වගේ මීට වැඩිය දරුණු යමන් හොඳ කරලා පෙන්නලා පෙරපසු වෙනස දාලා වීඩියෝ දාලා තියෙනවා Facebook එකේ බලන්න පුළුවන්. නිර්වාණාරණ කියන්නේ මේ වගේ මේ හිතා ගන්න බැරි රෝගීන් සුවපත් කරන තැනක්. ඒ නිසා මේ වගේම අමාරු වෙච්ච ලෙඩෙක් මං අතක කුණු වෙලා කකුල් කුණු වෙලා තිබ්බ කෙනෙක්ව මේ කියලා හොඳ කරලා මාසෙකින් පස්සේ මං වීඩියෝ එක දැම්මා. මං ඒ වීඩියෝ එකක් දාලා පෙන්නන්නම් එහා පැත්තේ. නැත්තම් හිතන්නේ මම මේ කයිවාරු ගහනවා කියලා. කියලා හොඳ කරන්නේ. එහෙම කියලා හොඳ කරන්න බාර ගන්න මේ වෛද්‍යවරු නම් මං හිතන්නේ මේ රටේ ලෝකෙවත් ඉන්නවා කියලා. මම මේක හොඳ කරනවා. මං හොඳ කරනවා. මේකට මං බයත් නැහැ. මේක හොඳ කරනක මේ දන්නවා. හොඳට මතක තියාගන්න මේ කෑලි කපලලු හැමේ. කෑලි කපලා පරීක්ෂණ කරලා ඔන්න බලන්න බටහිර වෙදකම කොච්චර අන්ත අසරණද කියලා. මේ වගේ රෝග ඉදිරියේ ගොඩක් අසරණයි. එතකොට හැමේ කොටස් අරගෙන හිතලා තියෙනවා හැමේ රෝගයක් කියලා. මම කියනවා මේක හැමේ රෝගයක් නෙමෙයි. එතකොට හැම කොටස් කපලා තැන් වල හැමතැනම කපලා පරීක්ෂණ කරලත් ඒ හැම පරීක්ෂණයකටම නෝමල් කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතර මේ හැමේ මෙච්චර දරුණු තත්ත්වයක් තියෙනකොට ඕනෑම වෛද්‍යවරයෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් වුණත් හිතන්නේ හැමේ ලෙඩක් කියලා. මම ওই විශේෂඥ වෛද්‍යවරුන්ටත් එක්ක කියන්නේ මේවා හැමේ ලෙඩ නෙමෙයි. ඔත්තට මතක තියාගන්න වෛද්‍යවරුන්ටත් ඉගෙන ගන්න මම මේ දෙයක් කියලා දෙන්නේ. මේවා හැමේ ලෙඩක් නෙමෙයි. මේක හැමේ රෝගයක් නෙමෙයි. මම කෑ ගහලා කියනවා පණ යනකම් ගොඩාක් මිනිසුන්ට මේ බෙහෙත් ගන්න ලෙඩ නෙමෙයි තියෙන්නේ. මේ මිනිසුන්ගේ දැන් මෙයාගේ බඩේ මුකුත් අමාරු. ඔය බඩේ අමාරුත් තියෙනවද? ඔන්න හොඳට අහගන්න. මෙයාගේ ප්‍රශ්නේ තියෙන්නේ බඩේ. මම කියන්නේ මේ සීලක්කන්ද හාමුදුරුවෝ කියන්නේ මෙයාගේ රෝගේ තියෙන්නේ මේ විදිහට මෙච්චර පැතිරිලා මේ හැමේ රෝගයක් වුණාට හොඳට මතක තියාගන්න. වෛද්‍යවරුන්ටත් එක්ක මම මේ කියන්නේ මෙයාගේ බඩේ කිසිම අමාරුවක් නැහැ. හැබැයි මෙයාගේ ලෙඩේ මම හොඳ කරන්නේ මේ බඩේ තියෙන විසයින් කරලා කියලා හොඳට මතක තියාගන්න. මාසයකට පස්සේ බලන්න පුළුවන් ප්‍රතිඵල මම මේකේ වීඩියෝ එකක් ආපහු දානවා. දැන් මේ ඉස්ම ගලන තත්ත්වයක් තියෙන. එතකොට ඊළඟ පාර එනකොට මම මෙයාව වෙනස් කරලා තියෙනවා. එතකොට සම්පූර්ණයෙන් මේ ඇඟේ තියෙන ඔක්කොම මේ හැමේ රෝග තත්ත්වය මම නැති කරලා දෙනවා. වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා. එතකොට ලක්ෂ 50ක් 60ක් යන්නේ මේවා හොඳ කරන්න. මේ ලක්ෂ ගාණක් වේදම් කරලා බැරිච්ච එක මාසෙකින් මේ වගේ ලෙඩක් අඩු ගාණකට සනීප කරලා දෙනවා කියන්නේ මිනිස්සුන්ට තේරෙන්න ඕන වටිනාකම මොකක්ද කියලා. එතකොට මේ බඩේ ලොකු විසක් තියෙනවා. ඒක මම කියන්නේ අනවින, කොඩවින, වසවිස මිනිස්සුන්ට අද කරපු දේවල් කියලා හොඳට මතක තියාගන්න. ෂෙයා කරලා දැනුවත් කරන්න. මේ ලෙඩේ මං කියලා හොඳ කරන්නේ මේ ලංකාවේ කිසිම ලෙඩ වෛද්‍යවරයෙකුට හොඳ කරන්න බැරි ලෙඩක් මං හොඳ කරලා පෙන්නනවා. මේ ලෝකේ කොහෙ ගියත් හොඳ කරන්න බෑ. ලෝකේ කොහෙවත් නෑ මේ වෛද්‍යවරු මේක හොඳ කරන්න. මොකද රිපෝට් 50ක් අරගෙනත් නෝමල් වෙනවා නම් ඒ ලෙඩේ හොයන්න බෑ. හැබැයි මං කියන්නේ මේක ලෙඩක් නෙමෙයි කියලා. ඇත්තටම ලෙඩක් නම් රිපෝට් වලට අහුවෙන්න එපා. හැබැයි හොඳට මතක තියාගන්න කවුරු හරි කියනවා නම් අනවින, කොඩින, වසවිස গুপ্ত පැත්තෙන් අමනුෂ්‍ය දෝෂ නිසා ලෙඩ වෙන්නේ නැහැ කියලා හොඳට බලාගනින්න. මේවා තමයි අනවින, කොඩින, වසවිස කියන දේවල් গুপ্ত පැත්තෙන් නොපෙනෙන බලවේග නිසා වෙච්ච හානියක් මනුස්ස ශරීරයට. ඒක බුද්ධ දේශනාවෙත් තියෙන බුදු දේශනා කරලා තියෙන අමනුෂ්‍ය නිසා ලෙඩ වෙනවා කියලා. ඒ නිසා තේරුම් ගන්න ඕන ඔය hina වෙන උන්ටත් කවදා හරි වෙච්ච දවසක තමයි තේරෙන්නේ අසරණ වෙනවා. එදාට පිළිසන්නට ඉන්නේ සීලක්කන්ද හාමුදුරුවෝ විතරයි. ඒ නිසා නිර්වාණාරණ පිහිටුවේ මේ වගේ අසරණ රෝගීන්ට පිහිට වෙන්නයි. ශාස්ත්‍රයා කරලා දැනුවත් කරන්න මේ වගේ රෝගීන් ඉන්නවා නම් අපි සුවපත් කරලා දෙනවා. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ?
මට කියන්න කොච්චර කෙරුවාද මේකට? මේකට අවුරුදු 4ක් තිස්සේ ගොඩාක්ම ප්‍රතිකාර කෙරුවා. ඔව්. ආයුර්වේද වලට ගියා, රජයේ රෝහල් වලට ගියා, ඔව්. උජ්ජිරික රෝහල් වලට ගියා, රිපෝට් ගත්තා, හැමෙන් කපලා ගත්තා. ඔව්. ඒ කිසිම දෙයකින් වැඩි වුණා හින්දා අඩු වීමක් වුණේ නැහැ. ඒ කරපු හැම දෙයකින්ම වැඩි වුණා මිසක් අඩු වෙලා නැහැ. දැන් බලන්න මේ මොනතරම් මූණ ආසන්න වෙලාද කියලා මෙහෙම ජීවත් වෙන්න පුළුවන්. ජීවිතේ නැති කරගන්න තරම් තත්ත්වයටපත් වෙලා ඒක තමයි ඉන්නවා. දැන් මේ වීඩියෝ එක දැක්කේ මේ ඔව්. නිර්වාණාරණේ වීඩියෝ එකක් දැකලා මේ ආවේ මේ හොයාගෙන ආවේ. ඔව් ඒක තමයි දැන් ඔය වගේ වහ බෝතල් ළඟ තියාගෙන බෙල්ල වැල දාගන්න ජීවිතේ නැති කරගන්න හිතන් හිටපු මිනිස්සු මං ඕන තරම් හොද කරලා දාලා තියෙනවා. ඒ මිනිස්සු මට පින් දෙනවා බුදු බවත් ඒවා කියලා අඬා ලෙඩේ සුවපත් වුණාට පස්සේ ඒ නිසා තේරුම් ගන්න හරි හැමං කෙනෙක් හම්බෙන්න ඕන, හරි තැනක් හම්බෙන්න ඕන, හරි ක්‍රමයට වෙදකම කෙරෙන්න ඕන. ඒ නිසා රෝගයට ආවට ගියාට ප්‍රතිකාර කරාට වැඩක් නැහැ. හරිය රෝග මූලය අඳුන ගන්න ඕන. මෙයාගේ රෝගේ මෙහෙ තැනක තිබුණාට මතක තියාගන්න නොදන්න අයට කියන්නේ ලෙඩේ තියෙන තැන නෙමෙයි හේතුව තියෙන්නේ. ගහේ කොලාතු තියෙන වෙන තැනක මුල තියෙන වෙන තැනක. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ රෝගයට මූල තියෙන්නේ බඩේ. හැබැයි බඩේ කිසි අමාරුවක් නැහැ. ඒ නිසා මට hina වෙනවා මිනිස්සු. නිසා මතක තියාගන්න ඔය hina වෙන උන්ගෙත් ගොඩක් දෙනෙකුගේ බඩේ වස විස කැවිලා තියෙන්නේ පස්සේ කාලෙක ලෙඩ වෙනකොට අම්මාව සිහි කරගනින්න. ෂෙයා කරලා දැනුවත් කරන්න තෙරුවන් සරණයි.